किसी मीडिया पे मैं धर्म श्रवण कर गायके हितन राग दे तो मैं सिद्धिविल्ला उपदेन्ने काकेला पार එනම් අපි යනවා මන කියනවා සත්‍යයි දිනේ ගණන්න අස කන නාසයේ දිව ශරීරය තුල දකින්න අනිත්‍යය අපි දකින්නට පංච උපාදාන ස්කන්ධය මම දැන් ධර්ම දේශනා ගණනාවක් කරා ටිකක් වෙහෙසයි දැන් මම ඉක්ලාට වෙන්න ඕන නමුත් මේවා කරේම රණ්ඩු වෙච්ච ගහගත්ත කට්ටිය මේ රණ්ඩු වෙනවා ගහගත්තා කියන්නේ මේ පංචස්කන්ධයේ ක්‍රියා ස්කන්ධ ටික සහ ක්‍රියාකාරීත්වයෙන් වෙන්නේ මේක හරියට අවබෝධ මේක අනිත්‍යයි අමන්න වෙලා ගියා චුට්ටක් කියලා දෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන දේ මම දකින්න ඕන කට්ටිය පොඩක් අහගන්න ගොඩ ප්‍රඥාවත් ධර්ම දේශනාවක් පොඩක් කියන දෙන්නේ බුදුහාමුදුරු දුක ගැන කියලා දීපු ටික ඔබ දන්නවා. නමුත් පංච උපාදානස්කන්ධයේ දුකයි දැනගන්න කියලා කිව්වේ. ඒක දන්නේ නැතුව නිවන් දකින්න බෑ. පැහැදිලිද කියන දේ? එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස තුල තමයි පංච උපාදානස්කන්ධය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධුනේ පංච උපාදානස්කන්ධය දුක බව අවබෝධ කරගත් නිසා අපි මොකද කරේ? මේක දුකක් නෙවෙයි පංච උපාදානස්කන්ධය සැපක් කියලා අල්ලගත්තා. අපිට වැරදුනේ ඕක. එතෙන් දකින්න රූප මොකද නිට්ටයයි සුඛයි ආත්මයි කියලා අල්ලගත්තා. මේක නිට්ටය දුක්ඛ අනාත්මයි. තින්නම් සංගති පස්සෝ. කරුණු තුනක එකතුවක් නිසායි මේක පේන්නේ. මට ඔයාව බැලුවම ඔයාව පේන්නේ මොකද ඇසයි රූපයයි විඥානයයි එකතු වෙච්ච නිසා පේන්නේ. හැබැයි මෙයා දිහා බලනකොට අර වේදනාව අනිත්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් ස්පර්ශය වෙනස් වෙනකොට මොකද්ද වේදනාව අනිත්‍යයි. සංඥාවත් අනිත්‍යයි සංකාරات අනිත්‍යයි. ඒ වගේම නාම රූප නිසා තමයි විඥානය හටගන්නේ. නාම රූප නැති තන විඥානයත් අනිත්‍යයි. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. පැහැදිලි කියන්නේ ධර්ම ඥානය වඩාගත්ත කට්ටිය තේරෙන්නේ නැත්තම් පිස්සු මචං වගේ තේරෙයි. එහෙනම් මේක නිවන් දොරටුවක් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා.